සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඇත්තටම හරි කනගාටුවෙන් කතා කරන්නේ අපේ ලංකාවට වෙලා තියෙන තත්ත්වය. සුනි කුණාටුවක් නිසා ගම් වතුර තත්ත්වයක් ඇති වෙලා සෑහෙන පිරිසක් ජීවිතක්ෂයකටපත් වෙලා තියෙනවා. දැනට 45ක් නැති වෙලා තියෙනවා කියනවා. ඉතින් අපි සියලු දෙනාම ආශිර්වාද පතමු. ඒගොල්ලන්ට අපේ රටේ තියෙන මේ විනාශය නැති වෙලා යන්න කියලා තම තමන්ගේ ආගම් අදහන ආගමට අනුව යාඥා කරන්න, බුදුන්ට කන්නලව් කරන්න, ඕගොල්ලෝ කරන ආගමක් සම්බන්ධයෙන් ඒ ගැන කතා කරන්න. ඇත්තටම සෙත් පතන්න අපේ රට මේ යන විනාශයේ පොඩි දරුවෝ ඉන්න තැනක් නැහැ. ගෙවල් දොරවල් යට වෙලා මියා වෙලා කෑමක් බීමක් නැහැ. ඇත්තටම හරිම දුකයි කනගාටුයි. මේ වගේ ඇවිල්ලා බලන්නවත් බැරි තරම් ඒවා දකින්නකොට ඇස්වලට කඳුළු වනවා. පොඩි දරුවෝ නැති වෙලා තියෙනවා. අර පාරකිට දෙන්න ගිහිල්ලා අර මුස්ලිම් ෆැමිලි එකක් නැති වෙලා එතන ලස්සන ගෑනු දරුවෙක් එහෙම නැති වෙලා තියෙනවා. හරිම දුකයි. හරි කේජවාසික දිහකට අපේ රටට මොකද්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බෑ. මොකද මේක සමහරක් අය දේශපාලන කට්ටියට බයිනවා. ජනාධිපතිතුමාට බයිනෝ එයා හින්දා කියලා නෑ. මේක එහෙම එකක් නෙවෙයි. මේක ඇති වෙලා තියෙන සුළු කුණාටුවක් නිසා ලංකාවට බලපාලා තියෙන. අපි ලංකාවට විතරක් නෙවෙයි ඉන්දුනීසියාවට තවත් රටවල් වලට බලපාලා තියෙනවා. ඒ වුණාට අපේ මව් රටේ අපේ කට්ටිය ආරක්ෂා කරලා දෙන්න කියලා මුළු ලංකාවටම මහ තත්ත්වයක වැස්සක් මේ අවුරුදු ගානකට පස්සේ මෙහිම වැස්සක් ඇති වෙලා තියෙන්නේ. යට වෙන්නේ නැති පළාත් පවා යට වෙලා තියෙනවා. ওই මැදවච්චිය ත්‍රිකුණාමල ගොඩාක් යට වෙන්නේ නැති පළාත් තියෙන පැතිත් මේ සැරේ යට වෙලා තියෙනවා වතුරට. අර සෙට්ටිකුලන් කියන පළාතේ වගේ ගම්පහ සෑහෙන නගර බදවල මෙයා වෙලා තියෙනවා. ඒ වගේම කනගාටුවෙන් කියන්න ඕනේ තව දෙයක්. මේවා වීඩියෝ කර කට්ටිය ඒ වගේ ආතල් අරගෙන තමන්ගේ ලයිව් වල දාගෙන මේවා කරගෙන views ගන්න YouTube වල දාගෙන මේවා කරනවා. සමහරක් කට්ටිය මේ වෙලාවේ මිනිස්සුන්ට අසරණ වුණාම ඒගොල්ලොන්ට පිහිට වෙන්න තමන් ෆෝන් එකක් තියාගෙන ඒවා වීඩියෝ කර දාන්න එපා. එහෙම වීඩියෝ කරන්න එපා. ඔයගොල්ලෝ ෆෝන් එක පැත්තකින් තියලා ඒගොල්ලන්ට උදව් කරන්න. යට වෙලා මැරෙන මගේ සහෝදරියක් සෞදීන සහෝදරියගේ තමිල් එයාගේ අම්මා පස්කන්දකට යට වෙලා නැති වෙලා කියලා එයා දාලා තිබ්බා. ඉතින් ඇත්තටම හරි දුකයි. ඒ වගේම තමයි මට කතා කරගන්නත් බෑ. මට හරි දුකයි මේ අපේ ලංකාවේ දේවල් බලනකොට හදවතින්ම දුක් දැනෙනවා. මන් දන්න ඔයගොල්ලන්ට කොහොමද කියලා ඇස්වලට කඳුළුනවා. ඒ වගේම තමයි මේවා කරලා රටවල් වල ඉන්න අයගේ මේවා කරලා දානවා. මේ තව YouTube කට්ටිය ඒවා සල්ලි හම්බ කරන්න මේවා දානවා. සල්ලි හම්බ කරන්න වතුර බෝතලයක් කෑම් පැකට් එකක් දීලා තමන් දෙන දේ දෙන්න. මේක වීඩියෝ කර දදා දඟලන්න එපා. වීඩියෝ කර දඟලන්න එපා. තමන් හදවතින් දෙන දේ දෙන්න. මිනිස්සෙකුට ගිහිල්ලා අසරණ වෙච්ච වෙලාවේදී ඒක වීඩියෝ කරගෙන පෙන්නගෙන දෙන්න. ඔයගොල්ලෝ මිනිස්සු නෙවෙයි. තව මෙහෙම දාන්නේ ඇයි දන්නවද? මෙහෙම දාන්නේ එතකොට ඒගොල්ලන්ට රටවල් වල ඉන්න කට්ටිය සල්ලි දානවනේ. ඔයා මෙහෙම කරනවා නේද? මෙහෙම අරයාගෙන් තමන් පුළුවන් විදිහට මේවා කරන්න අරයාගෙන් මෙයාගෙන් අරගෙන මේවා කරලා ඒවා තමන් ඒකකින් හම්බ කරගන්න දඟලන්න එපා. ලක්ෂයක් දුන්නොත් 10000ක් වියදම් කරලා ඉතුරු 90000 ගොල්ලෝ පර්ස් එකට දාගන්න දඟලන්න එපා. මම දැන් ගොඩාක් වෙලා බැලුවා. ඒ වගේ විස්තර තියෙනවා. තමන් ඒක මේවා කරලා වතුර බෝතල් අරයාගෙන් පටන් ගමු මෙයාගෙන් පටන් ගමු දෙන්න හරි එහෙම දෙන්න කියලා අරගෙන ඕගොල්ලෝ මේ අසරණ වෙච්ච වෙලාවේ තමන්ගේ දේ මඩිය තර කරගන්න හදන්න එපා. ඇත්තට මෙහෙම කරන්න එපා. මේගොල්ලොත් මං කියන්නේ මේ රටවල් වල ඉන්න අයට රැවටිලා එහෙම දාන්න එපා. ඕගොල්ලෝගේ පවුලකට දාලා කියන්න ගිහින් මේවා දෙන්න කියලා. ඒව දෙන තැනකට ගිහින් දෙන්න කියන බඩු අරන් දෙන්න කියන්න. සල්ලි දෙන්න යන්න එපා. මෙහිම සල්ලි දීලා ඒ කට්ටිය කරන්නේ ලක්ෂයක් හම්බෙනවන එතනින් 10000ක් වියදම් කරලා ඉතුරු 90000ම තමන්ගේ පොන්නට අද YouTube කරන කට්ටිය ගොඩාක් ওই රට ලංකාවේ ඉඳගෙන කරන්නේ ඒකයි අරක පෙන්නලා. ඒකට ඇත්තටම අපි රටවල් වල ඉන්න අයට අසරණ වෙලා දුක හිතිලා සල්ලි දාන. මොකද රටවල් වල දුක් විඳලා දහසක් දුක් විඳලා ওই සල්ලි හම්බ කරන්නේ.
පොඩ්ඩක් නෙවෙයි දහසක් දුක් විඳලා. මොකද තමන්ගේ රටේ තියෙන තෙතමනේ හින්දා එහෙම සල්ලි දාන්නේ. දාලා ඒක තවත් කෙනෙක් ඒකෙන් පෝසත් වෙලා වාහන අරගෙන හොඳට රත්තරන් පළඳ සැප සම්පත් විඳිනවා මේ දුක් විඳලා ගන්න අයගේ සල්ලි අරගෙන. මම මේ කතා කරන්නේ ඇත්ත. මට ඇත්තටම හිතට හරි වේදනයි. මම දන්න YouTube කට්ටිය ගොඩාක් ඉන්නවා මේ නාලිකාවල ලංකාවේ කරනවා. තැනකට ගිහිල්ලා අසරණ පවුලකට මේවා කරලා මොකක් හරි බඩු මල්ලා දීලා ඒක පෙන්ලා දාලා අනේ එතකොට අර මිනිස්සුත් රාමියා කට්ටියට උදව් කරනවා තමයි කියලා එහෙම තමහරක් අය ඉන්නවා. අපේ හාමුදුරුවෝ ඉන්නවා. ඒ ගොල්ලොත් මෙහෙම පෙන්න මේවා කර දාලා තමන්ගේ මඩියේ සල්ලි හම්බ කරගන්නවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම සමාජයක් වෙන්නේ? ඒකද මේ අපේ ලංකාවට මෙච්චර මේ අසාධාරණ වෙන්නේ? අපේ ලංකාවේ ඇයි මේ ලෝකයක් මේ විනාශ වෙලා යන්නේ? මේ මොන සාපයක්ද මේ ලංකාවට වදින්නේ? මේ මිනිස්සු මෙහෙම කරනවකින්ද මේ අසරණ මිනිස්සු නේද මෙහෙම වෙන්නේ? බානේ අර බක්ස් එක සෙනග පිරීලා ඒක යට වෙලා ඒක නම් දෙයනේ කියලා බේරගත්තා. ඇත්තටම හරිම දුකයි. මම දුකසේ කතා කරන්නේ. අපිට මේ වැලියේ ඉඳන් බලන් ඉද්දින් අපේ ලංකාව ගොඩාක් දුකයි. අසරණ මිනිස්සු ඉන්නවා වේලා කන්න නැතු ඉන්නවා. දැන් ඒ මදිවට අර මිනිසුන්ට සුනාමි මේ වගේ ගම් වතුරක් ඇවිල්ලා යට වෙලා වගා කරගන්න බෑ. කුලී වැඩ කරගෙන කන මිනිසුන්ට කණ්ඩ යන්න විදිහක් නෑ. ළමයි ඉස්කෝලේකට දාගන්න විදිහ නැතුමක් වෙලගන්න. මොන තරම් අසරණ මිනිස්සුયો ඉන්නවද? එහෙම එකේ තවත් මේවා කරගෙන හම්බ කරගන්න දඟලන්න එපා. ඒක ලෝක පාවක් වෙනවා. ඕවා යනකොට කවුරුත් කිසිම දෙයක් අරන් යන්නේ නැහැ. ඉන්නකන් සතුටින් කාලා බීලා මිනිස්සුන් සතුටින් ඉන්නයි ඕනේ. ඒකයි වෙන්න ඕනේ. එහෙම එකේ තවත් කෙනෙක්ගේ අසරණකමක් පෙන්නලා හම්බ කරගන්න එපා. අවංකව මං කියන්නේ ලොකු සාපයක් වෙනවා. ඇත්තට මේ ඔයගොල්ලෝ කරන වැරදි වලින් ලංකාවයි මේ හැමදේම තැලෙන්නේ පෙලෙන්නේ. දෙවියනි මං කියන්නේ කවුරුත් වැස්සට යට වෙන පැතිවල ඉන්නවනක් නෑ. ගෙවල් හරි කොහේ හරි ඈතකට හරි ගිහිල්ලා තමන්ගේ පණ රැක ගන්න. ඇත්තටම දැන් මිනිසුන්ට ලංකාවේ කන්න නෑ. ගොඩාක් කන්න නෑ මේ ගම් වතුර ප්‍රශ්න හින්දා. මිනිසුන්ට වැඩක් කරගන්න බෑ. දැන් වගා කරලා තිබිච්ච අයගේ වගාවල් නැති වෙලා තියෙනවා. ඇත්තටම අපේ ලංකාවේ ඉන්නේ නගාදිට ඇත වැටෙනවා මිසක් ඉහළට නැගින තත්ත්වයක් නෑ වගේ පෙනෙන්නේ. කොහෙන් හරි මොකක් හරි හොඳ දෙයක් වෙනකොට සුබහදහමෙන් හරි ඒ දේවල් නැති කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඒක සුන්දරකාරම තේරෙනවා. මොකද අවුරුද්දක් පටන් ගන්නකොට දැන් දෙසැම්බරේ ඉන්නේ අවුරුද්දක් පටන් ගන්නකොට සෑහෙන මිනිස්සු සෑහෙන අසරණ වෙනවා. මොකද ළමයි ඉස්කෝලේට යන්න ඕනේ අලුත් මේවා එන්නේ. එතකොට ඇත්තට මිනිස්සු අර හොඳට ඉන්න මිනිස්සුත් මැරෙන්න තරම් හිතෙන දේවල් මිනිස්සුන්ට ලෝකෙට වෙනවනේ. ඒකයි මං කියන්නේ කවුරුත් රවට්ටලා කාගෙන්වත් සත පහක්වත් ගන්න එපා. ඔය YouTube කරන කට්ටිය ඔයගොල්ලෝ මිනිස්සු අසුරන මිනිස්සුන්ට ගිහින් බඩු මල්ලක් දීලා මෙහෙම බඩු දීලා ඒක වීඩියෝ කරලා දාන්න එපා. ඒක ලොකු පාවක්. ඒ වගේ මේ මැරිච්ච අයට සියලු දෙනාට මම අජරාමර නිවන් සැප ප්‍රාර්ථනා කරන ඒ වගේම හොස්පිටල් වල ඉන්න අය ලෙඩ වෙලා ඉන්න අය අනේ පොඩි දරුවනේ චූටි දරුවනේ කිරිසප්පේනි වැඩි හිටියන ඕගොල්ලෝ හැමෝම පරිස්සම් වෙන්න ඕනේ අපේ ලංකාවේ මවුරට. ඇත්තටම හරිම දුකයි. හරිම දුකසේ කතා කරන්නේ. කිසිම කරදරයක් වෙන්න එපා. යේසුස් වහන්සේට මම යාඥා කරලා කියන්නේ යේසුනේ අත ගසන්න. බුදුහාමුදුරුවනේ කොහේ හරි සිට ජීවත් වෙනවා නම් ජීවමාන අපි දෙවියන්න් වහන්සේ වගේ පිහිට වෙන්න. සියලු ආගම් වල බෞද්ධ ආගම් වල මුස්ලිම් ආගම් වල හින්දු ආගම් වල හැම දෙනාම යාඥා කරන්න සෙත් පතන්න මේ විනාශයෙන් ගැලවෙන්න කියලා අපේ ලංකාවට සෙතක් වෙන්න කියලා සෙත් පතන්න. ගොඩාක් රටවින්න ආයෙ දුක් වෙනවා. තමන්ගේ දරුවෝ නැති වෙලා මිනිස්සු නැති වෙලා අම්මලා තාත්තලා නැති වෙලා සෑහෙන අසරණ වෙලා ඉන්නවා. මේ රටවල් වල වැඩ කරා කියලා එච්චර මහ ලොකු මේකක් නෑ. මොකද පඩියාවන්නේ ගෙවල් වලට මේවා කරලා දුක් විඳින්න. තව කෙනෙකුට අතක් දෙන්න තරම්වත් ගෙවල් වල හිර වෙලා ඉන්න කට්ටියට ශක්තියක් නෑ. ඒක හින්දා අපිට පුළුවන් දේ අපි ආඥා කරලා අපි සෙත් පතමු අපේ රට වෙනුවෙන්. මේ සියලු දෙනාටම ජේසු පිහිටයි. අල්ලා දෙයන්ගේ පිහිටයි. තුන්ගේ සරණයි. හැමෝම සපත් තින්න නිරෝගිමත් වෙන්න හිත මේවා කරගන්න නැතුව හොඳින් වැඩ කරගෙන ඉන්න රටවල් වල ඉන්න අයගෙන් මං ඉල්ලන්නේ.